අපි කලින් වීඩියෝ එකේදී කතා කරා අපි ප්‍රොජෙක්ට් එකක් කරාට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එක git use කරලා GitHub එකට කොහොමද push කරන්නේ කියලා. අපි අද වීඩියෝ එකේදී කතා කරන්නේ git සහ GitHub use කරලා අපි group project එකක් කොහොමද කරන්නේ, ඒ වගේම මේ group project එක කරනකොට අපි branches manage කරන්න කොහොමද කියලා තමයි. හරි, අපි යමු වීඩියෝ එකට. අපි කලින් කතා කරා අපි දැන් මේ ප්‍රොජෙක්ට් එකක් කරා ක්‍රියේට් කරාට පස්සේ ප්‍රොජෙක්ට් එකේ මෙතන තියෙන ලින්ක් එක කොපි කරගෙන ගිහින් මේ ප්‍රොජෙක්ට් එක අපේ PC එකට ක්ලෝන් කරගත්තා. දැන් මෙන්න මේ ක්ලෝන් කරගත්ත PC මේ ප්‍රොජෙක්ට් එක තමයි තියෙන්නේ. දැන් මම මේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරනවා. ඒකේ VS Code එකකින් මම ඕපන් කරන්නම්. දැන් අපිට බලා ගන්න පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එකේ readme.md ෆයිල් එකක් විතරක් තියෙනවා. දැන් මම ඒක GitHub එකේ දීලා ඕනම් බලන්න මේ GitHub එකෙත් readme.md කියන ෆයිල් එකක් තමයි තියෙන්නේ. දැන් මම මෙන්න මේ මෙතනින් branches වලදී වෙන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම කතා කරලෙමු. මේ තියෙන්නේ මේ දැනට අපි තියෙන main කියලා branch එක. කියන්නේ GitHub එකේ තමයි අපි මේ බලලා ඉන්නේ. එතන මේ GitHub එකේ main කියලා branch එකක් තියෙනවා. main කියලා branch එකක් විතරයි තියෙන්නේ. අන්න ඒ main කියන branch එකේ readme.md කියලා ෆයිල් එකක් තියෙනවා. අන්න එතකොට දැන් අපේ මේකේ තියෙන්නේ එක branch එකයි. ඒ වගේම දැන් අපිට අපි දැන් VS Code එක open කරලා තියෙනවා. අපි local machine එකේ. අපි local machine එකේත් අපිට දැන් මෙන්න මෙතනින් ගිහලා terminal එක open කරලා අපේ ඉන්න branch එක බලන්න පුළුවන්. git branch කියලා ගැවුවට enter කරාට පස්සේ අන්න එතකොට අන්න අපි දැනට එක branch එකක් තියෙනවා main කියලා. අන්න ඒ branch එකේ තමයි දැන් අපි ඉන්නේ. අන්න එතකොට ඒ main කියන branch එකේ readme.md කියලා ෆයිල් එකක් තියෙනවා. අපි දැන් මෙන්න මේ branches වලදී මොකද්ද වෙන්නේ කියලා ඉස්සෙල්ලාම කතා කරමු. හරි, මෙන්න මෙතනදී ඉස්සලා මෙන්න දැන් අපි මං කලින් පෙන්නුවා අපේ දැන් මේ තිබ්බේ readme.md කියලා ෆයිල් එකක් තිබ්බා. ඒක තිබ්බේ main කියන branch එකේ. අන්න දැන් මම මෙන්න මේ main branch එකේ මෙන්න මෙහෙම තියෙන එක හිතන්න. මෙන්න මේ තියෙන්නේ main කියන branch එකනේ. අන්න එතකොට මෙන්න මේ main කියන branch එකේ මෙන්න main කියන branch එකේ තියෙනවා. මෙන්න main කියන branch එක ඉස්සෙල්ලාම පටන් ගන්නකොට readme.md කියලා ෆයිල් එකක් තිබ්බා. එතකොට ඒකේ readme.md කියලා ෆයිල් එකක් විතරයි තිබ්බේ. අනේ දැන් එතකොට මෙන්න මේ main කියන branch එක මෙහෙම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි project එකක් කරනකොට මෙන්න main කියන branch දැන් අපි දන්නකො දැන් අපි එක දැනට තිබ්බේ එක branch එක. දැන් සාමාන්‍යයෙන් අපි project එකක් real world එකේ project එකක් කරනකොට මෙන්න මේ main කියන branch එකේ ඉඳලා අපි මුකුත් code edit කරන්නේ නැහැ. දැන් මෙන්න මේ ඉන්නේ අපි main කියන branch එකේ නෙමෙයි VS Code එක බලුවා. අපි මෙන්න main කියන branch එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ අපි මෙන්න මේ main කියන branch එකේ ඉඳලා මේ මුකුත් අපි code කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්තේ දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ main කියන branch එක අපි live host කරලා තියෙන්නේ. එන්නේ කියන්නේ දැන් අපි වෙබ්සයිට් එකක් හදලා තියෙන එක දන්නකො. අන්න මේ ඉන්නේ වෙබ්සයිට් එක කෙලින්ම ලයිව් හොස්ට් වෙලා තියෙන්නේ. අන්න එතකොට මෙන්න මේකේ මොකක් හරි වෙබ්සයිට් එකක් හදලා ෆයිනල් අවුට්පුට් එක මේන් එකට දැම්මම පස්සේ අන්න ඒක කෙලින්ම හොස්ට් කරලා තියෙන හින්දා එන්න ඒක කෙලින්ම යූසර්ට පෙන්නනවා. අන්න එතකොට දැන් හදිස්සියේවත් මෙන්න මේන් කියන බ්‍රාන්ච් එකේම අපි කෙලින්ම කෝඩ් කරලා හදිස්සියේවත් අපි කරන කෝඩ් එක මොකක් හරි වැරදුනොත් අන්න ඒ වැරදි එරර් කෝඩ් එකත් එක්ක අපි මේන් බ්‍රාන්ච් එකට දැම්මොත් අන්න එතකොට මේන් බ්‍රාන්ච් එකේ වැරදි කෝඩ් එකත් අප්ඩේට් වෙලානේ තියෙන්නේ. අන්න එතකොට අන්න ඒකත් එතකොට ඒ එරර් එකත් මෙන්න මේ මෙතන වෙබ්සයිට් එකේ ලයිව් තියෙන හින්දා ඒ එරර් එකත් මෙන්න මේ වෙබ්සයිට් එකේ වෙන්නනවා. අන්න ඒක අවුලක්නේ. ඒ කියන්නේ දැන් එතකොට යූසර්ට එරර් එකක් පෙන්නනවානේ. අන්න ඒක එන්නේ එහෙම වළක්වන්න ඕන නිසා අපි කෙලින්ම මේන් බ්‍රාන්ච් එකදී කෝඩ් කරන්නේ. ඒ කියන්නේ අපි මේන් බ්‍රාන්ච් එකේදී මුකුත් කෝඩ් කරන්නේ අපි කෙලින්ම. අන්න ඒ නිසා අපිට මෙන්න මෙතනදී branches use කරන්න පුළුවන් එක එක ඒවා.
දැන් හිතන්නකො ද මේන් බ්‍රාංච් එක තමයි තියෙන්නේ. ඕන්න අපිට මේන් බ්‍රාංච් එකක් නැතුව කියන්නේ මේන් බ්‍රාංච් එක තමයි මේන්ලි නම් නේම් එක විදිහට යූස් කරන්නේ. එහෙම නැත්නම් රිලීස් බ්‍රාංච් එක එහෙම මොකක් අපිට කැමති නමක් දාගන්න පුළුවන්. අපි මෙතන මේන් කියලා ගමු. ඊළඟට දැන් අපි මේන් බ්‍රාංච් එකේ දැන් මම කියවනේ කලින් දැන් අපි අපේ එක විදිහට දැනට මේන් බ්‍රාංච් එකේ තියෙන readme.md කියලා ෆයිල් එකක් විතරයි. එන්න එතකොට මෙන්න මෙතෙන් යනකොට තාම readme.md ෆයිල් එකක් විතරයි තියෙන්නේ. මෙන්න මෙතනදිත් readme.md ෆයිල් එකක් විතරයි තියෙන්නේ. අපි දැන් අලුතෙන් බ්‍රාංච් එකක් හදමුකෝ. අන්න අපි දැන් අලුතෙන් බ්‍රාංච් එකක් හදනවා dev කියලා බ්‍රාංච් එක. අන්න එතකොට dev කියන බ්‍රාංච් එක හදන්නේ මෙන්න මේ main කියන බ්‍රාංච් එක යූස් කරලා. අන්න එතකොට දැන් main කියන බ්‍රාංච් එකේ readme.md එකක් තියෙනවා. ඊට පස්සේ අපි dev කියලා බ්‍රාංච් එකක් හදනවා. අන්න එතකොට dev කියලා බ්‍රාංච් එකක් හදනකොට dev කියන බ්‍රාංච් එක අපි හදන්නේ main කියන බ්‍රාංච් එක යූස් කරලානේ. අන්න එතකොට මෙන්න මේ dev කියන එකට මෙන්න මේ readme.md ෆයිල් එකක් දැන් එනවා. දැන් මෙන්න මේ තියෙන්නේ එතකොට dev කියන බ්‍රාංච් එක. අන්න එතකොට dev බ්‍රාංච් එකට readme.md කියන ෆයිල් එකක් දැන් එනවා. හරිනේ. readme.md ෆයිල් එකක් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට main කියන බ්‍රාංච් එකේ නැතුව readme dev කියන බ්‍රාංච් එකේ ඉඳලා අපිට කෝඩ් එකක් එඩිට් කරන්න පුළුවන්. දැන් එතකොට දැන් readme එක තියෙනවා. ඊට පස්සේ අපි හිතන්නකෝ අපි index.html කියලා එකක් හදනවා. අන්න එතකොට index.html එකක් හදුවට පස්සේ දැන් අපේ එකේ readme එකක් තියෙනවා. index.html ෆයිල් එකක් තියෙනවා. ඊට පස්සේ එන්නේ ඒකත් මෙන්න මෙතනම තියෙනවා. දැන් අපි කෝඩ් එක කරලා ඉවරයි. අපිට දැන් දාන්න ඕනේ ඒක මෙන්න මේ main branch එකට. මෙන්න මේ main branch එකට අපි අර ඊට පස්සේ දැන් අපි මේ අපි දැන් මේකට දාන්න බෑ. අපි එන්නේ එතකොට මෙන්න මේකට අපිට කෙලින්ම මෙහෙම දාන්න බෑ. ඒ මොකද කිව්වොත් දැන් අපි දන්නේ නෑනේ. දැන් කියන්නේ දැන් අපි දැන් main branch එකේ තියෙන දැන් main branch එකේ මෙන්න මෙතන දාන්න යනවා. අන්න එතකොට දාන්න යනකොට අපි දන්නේ දැන් අපිට මේ කලින් දැන් මේක විදිහට නම් දැන් අපි readme එකක් විතරයි තියෙන්නේ. දැන් හදිස්සියේවත් අපේ මෙන්න මේ branch එකේ අපි මෙන්න මේක මෙහෙම කෝඩ් කරගෙන යනකොට මෙන්න මේ main branch එකේට වෙන මොකක් කොහෙන් හරි ඒ කියන්නේ වෙන කවුරු හරි කෝඩ් එකක් ඇඩ් කරලා තිබ්බ කියලා හිතනකො home.html කියලා මොකක් හරි එකක් ඇඩ් කරලා තියෙනවා. අන්න එතකොට home.html එකක් තිබ්බොත් දැන් දෙකක් තියෙනවනේ ෆයිල්. අන්න එතකොට මේක readme එකක් තියෙනවා මේක home එකකුත් තියෙනවා. හැබැයි මේකේ home dev එකේ තියෙන්නේ readme එකයි index එකයි. එතකොට මේකේ readme එකක් තියෙනවා මේකේ readme එකක් තියෙනවා. හැබැයි home එකේ ඒ කියන්නේ main branch එකේ home කියලා අලුතෙන් එකක් තියෙනවා. ඒක කලින් දැම්ම කියලා හිතනකො. නෑ එහෙම නෑ. අන්න ඒ නිසා අපිට මෙන්න මේ කෙලින්ම dev එකේ ඉඳලා main එකට දාන්න බෑ. අන්න ඒ දාන්න කලින් අපි main එකෙන් ඉස්සලම main එකේ තියෙන කෝඩ් එක පුල් කරලා ඉන්න ඕනේ. dev එකට පුල් කරලා ඉන්න ඕනේ. පුල් කරලා ඉඳලා තමයි ආයෙ පුෂ් කරන්න ඕනේ. අන්න එන්නේ ඒකට කියනවා අපි පුල් රික්වෙස්ට් එකක් දානවා කියලා. අන්න එතකොට මෙන්න මේ දැන් එතන අපි පුල් කරලා ඉන්න කියලා කියන්නේ දැන් අපි dev එකේ ඉන්නවා. dev එකේ ඉන්නකොට අපි dev එකේ ඉන්නවා. අපි dev එකේ ඉන්න අපි dev branch එකේ ඉන්න dev branch එකේ ඉඳලා අපි ඉස්සෙල්ලාම main එකේ තියෙනක පුල් කරලා ගන්නවා. එතකොට readme එක තිබ්බා. අපි අලුතින් හදපු index.html ෆයිල් එකක් තිබ්බා. අපි මෙන්න මෙතනදි පුල් කරලා ගන්නකොට මෙන්න මේ අලුතෙන් හදපු දැන් අලුතෙන් ඇඩ් වෙලා තියෙන home.html කියන තුනම එනවා මේකට. dev එකට පුල් කරලා ගන්නකොට. අන්න ඊට පස්සේ අපි ආයේ මේ පුල් කරලා අරගෙන අපි ආයේ ඒක main කියන branch එකට දානවා. ඒතර main branch එකට දානකොට දැන් main branch එකේ මෙතෙන් වෙනකම් දෙකයි තිබ්බේ home.readme එකයි home.html එකයි විතරයි. අන්න දැන් අපි මෙන්න මේක පුෂ් කරාට පස්සේ home එක තියෙනවා readme එක තියෙනවා home.html එක තිබ්බ කොහමද main එකේ. ඊට පස්සේ අපි මෙන්න මේ අලුතෙන් dev එකේ ඉඳලා main එකට දාපු index.html එකයි අන්න දැන් තුනම තියෙනවා ෆයිල්. හරිනේ. අන්න එහෙම තමයි වෙන්නේ. එතකොට ඊට පස්සේ ආය අලුතෙන් ආය තව මොකක් හරි හදන්න ඕන නම් ආය dev කියන branch එකේම ඕනනම් හදන්නත් පුළුවන්. ඊට පස්සේ dev කියන branch එකේම ආය මෙතනින් කෝඩ් එක ඊළඟට කෝඩ් කරගෙන යන්න පුළුවන්.
හරි අපි දැන් එන්නේ ඒක තමයි මෙන්න මෙතනදි වෙන්නේ. හරි අපි දැන් ඊළඟට බලමු දැන් මෙතනදී බ්‍රාන්චස් දෙකක්න අපි යස් කරේ. දැන් අපි බලමු ඊළඟට බ්‍රාන්චස් කිහිපයක් කොහොමද යස් කරන්න කියලා. ඔන්න දැන් අපි කලින් වගේම රීන් මේන් එක තියෙනවා. කලින් වගේ මෙන්න මේ මේන් කියන බ්‍රාන්ච් එක තියෙනවා. දැන් මෙන්න මේ මේන් කියන බ්‍රාන්ච් එකේ readme.md කියන readme.md කියලා ෆයිල් එකක් විතරයි තියෙන්නේ. මෙන්න මෙතනදිත් readme.md කියලා ෆයිල් එකක් විතරයි තියෙන්නේ. හරිනේ. අපි දැන් මෙන්න මේකෙදි මෙන්න මේ readme.md කියන ෆයිල් එකෙන් අපි අලුතෙන් dev කියලා බ්‍රාන්ච් එකක් හදනවා. dev කියන බ්‍රාන්ච් එක. අන්න එතකොට දැන් මෙන්න මේ dev කියන බ්‍රාන්ච් එකෙත් දැන් අපි කලින් readme.md එක මේන් එකේ තිබ්බා. මෙන්න මේකෙත් readme.md එක තියෙනවා. මෙන්න දැන් මෙතෙන් එනකොටත් readme.md එක තියෙනවා. හරිනේ. දැන් dev කියන බ්‍රාන්ච් එක තමයි. සාමාන්‍යයෙන් අපි dev කියන බ්‍රාන්ච් එකේදී කෙලින්ම අපි කෝඩ් මුකුත් හදන් ඉගෙන අපි සාමාන්‍යෙන් අප ඩෙව් කියන බ්‍රාංචකේදත් කෙලින්ම මුකුත් අප කෝඩ් එඩිට් කරන්න මෙන්න මේක තියානින්න ෆයිනලයිස් කෝඩ් එක තමයි මෙන්න මේකති ගන්න එතකොට අපි ද ලොකු ප්‍රොජෙක්ටයක් කරනකොට අපි මෙන්න මේ ඩෙව් කියන බ්‍රාංචකෙන් තව බ්‍රාංචස් වලට කඩාගෙන තමයි අප අලුත් ෆීචර්ස් අප ප්‍රොජෙක්් එක ෆීචර්ස් ඇඩ් කරන්න දැන් හිතන්නකෝ දැන් ඩෙව් කියනවන් බ්‍රාංචක තියෙනවා අපි දැන් වෙබ්සයිට් එක හිතන්නවා හෝම් පේජෙක්කුයි කන්ටෑකස් පේජෙක්කුයි තිනවා කියල හිතන්නවා අන්න අපි ඒ දෙක බ්‍රාංචස් දෙක හදන්න කියලා හිතන්නවා අන්න දැන් අපි home.html එක හදන්න අපි අන්න ඒකට හෝම් කියල බ්‍රාංචක කදන කියලා හිතනවා අන්නේ හෝම් බ්‍රාංචක අපි දැන් හදන්නේ ඩෙව් ගෙන බ්‍රාංචක යස් කල් අන්න එතකට ඩෙව් ගෙන බ්‍රාංචක යස් කල හෝම් කියලා හෝම් කියල බ්‍රාංච එකක් හැදූ දැමින් මේ තියෙන හෝම් කියන බ්‍රාංචි ඉටස මෙන්න මේ හෝම් කියන බ්‍රාංචි හැදුව ඩෙව් කියන බ්‍රාංචික යස් කල් අන්න එතක ඩෙව් කියන බ්‍රාංචික මෙන්න මෙතෙන්න්නනකොට තිබ readme.md කියන ෆයිල් එක විතර අන්න ඒකම මෙන්න මේ home.html home කියන බ්‍රාංචිකට readme.md කියන ෆයිල් එකන හෝම් බ්‍රාංචක readme.md කියන ෆයිල් එකනවා අන්න එතකොට දැ මේකෙත් readme එක තියෙන් .md ෆයිල් එක තියන්නේ මේකෙත් readme ෆයිල් එක තියෙන හෝම් එක දැන readme ෆයිල් එක විතරයි තියෙන ඊළඟට දම් මේ ෆීච කරන්න ඒ කියන කෙන කළ තනවා එන්න ඒ කියන පර්සන් තමයි මෙන්න මේ බ්‍රාංචක හදන් දැන් එයා මෙන්න මේකෙදී ඊළඟට හෝ readme එක තියෙනවා එයා home.html කියලා තව එයාගේ පේජිකට අදාල කෝඩ් එක හදන අන්න එතකොට දැන් මේක දෙකක් තියෙනවා හැන්න ඊට පස්සේ එයා දැන් හදල ඉවර වෙලා අද දැන් එයා මෙම හදාගෙන යනවා කියලා හිතන්න එයා හදාගෙන යන ගමන් ඊට පස්සේ තව කන්ටැක්ට්ස් කියලා පේජ් එක තියෙනවා හිතන්න අන්න කන්ටැක්ට්ස් පේජ් එක තියෙනවා ඊට පස්සේ B කියන කෙනෙක් ආයි මෙන්න මේ වගේ තැනකදී කෝඩ් එක අලුතෙන් බ්‍රාන්ච් එකක් හදනවා මෙන්න මේ වගේ තැනකදී අලුතෙන් බ්‍රාන්ච් එකක් හදනවා අන්න එතකොට ඒ බ්‍රාංචගේ නම අපි දාමකෝ කන්ටැක් බ්‍රාංච් කියලා මෙන්න මේක කන්ටැක් බ්‍රාංචි අන්න ඒ වෙලා වෙදිත් දැම්මන්න මෙතෙන් එනකොටත් රීඩ්මි ඩෙව් කියෙන බ්‍රාංචික readme.md කියන ෆයිල් එක විතරයිති ඉටස මෙයා මෙන්න මේ ඩෙව් කියන බ්‍රාංචක යස් කරලා කන්ටැක් බ්‍රාංචික හැදුවට පස්සේ අන්න ඒකෙත් දැනට තියෙන්නේ readme.md එක විතරයි ඉරස එයත් readme.md එක තියෙනවා ඉරස ඊළඟට එයාගේ කන්ටෑකස් පේජ් එක හදනවා එයාගේ බ්‍රාංචික අන්න එතකොට දැන් readme.md එකයි කන්ටෑක් එකයි තමයි එයාගේ තියෙන මේක තියෙන්නේ readme.md එකයි home.html එකයි මේ ෆයිල් එකයි විතර මේක තියෙන readme.md එකයි home.contact.html කියන ෆයිල් එකයි ඒ ෆයිල් දෙක තමයි තියෙන්නේ ඊට පස්සේ මෙන්න මෙයා මේක හදලා ඉවර වෙලා දැන්
මෙන්න මේකට දාන්න යනවා කෙලින්ම දාන්න බෑ අපි අර කලින් කිව්වා වගේ ඉස්සෙල්ලම පුල් කරගෙන ඉන්න ඕනේ පුල් කරගෙන බලනවා පුල් කරලා බලනකොට දැන් මෙන්න මෙතෙන් එනකොට තාම readme.md එකක් විතරයි තියෙන්නේ මෙන්න මෙතෙන් එනකොට readme.md ෆයිල් එකක් විතරයි තියෙන්නේ dev කියන branch එකේ දැන් dev කියන branch එකට මෙයා කෙලින්ම connect වෙලා තියෙන්නේ ඊට පස්සේ මෙයා මෙන්න මෙයාගේ readme.md එකයි home.html එකයි ඒ දෙකම තියෙනවා දැන් මෙයා පුල් කරලා බලන්න පුල් කරලා බලනකොට readme.md අර කලින් තිබ්බ ෆෝල්ඩර් එකම විතරයි තියෙන්නේ ඒකට මුකුත් dev කියන branch එකේ change එකක් වෙලා නැහැ ඊට පස්සේ පුල් කරලා බලලා ඊට පස්සේ මෙයා මේක පුෂ් කරනවා මේක මෙතන පුෂ් කරාට පස්සේ අන්න දැන් එතකොට මේ readme.md එක කොහොමද තිබ්බා මෙන්න මේ home.html කියන එක dev කියන branch එකට එනවා අන්න එතකොට දැන් මෙන්න මේ වෙලාවට වෙනකොට dev කියන branch එකේ මේ ෆයිල් දෙකක් තියෙනවා readme එකයි home.html එක ඒ වගේම contact එකේ තියෙනවා readme එකයි contact.html එකයි තියෙනවා දැන් මෙයත් මේක හදලා ඉවරලා මෙයා මෙන්න මේකට දාන්න යනවා මේකට දාන්න යනකොට කෙලින්ම දාන්න බෑ එයා ඉස්සෙල්ලාම පුල් කරලා ගන්නවා පුල් කරලා ගන්නකොට දැන් මෙයාගේ readme.md එක තියෙනවා contact.html එක තියෙනවා ඊට පස්සේ දැන් මෙන්න මේ home එකේ මේ dev එකේ තිබ්බේ දැන් dev කියන branch එකේ දැනට මෙන්න මෙතෙන් යනකොට readme එකයි home එකයි දෙකම තියෙනවා ඊට පස්සේ දැන් මේකේ හැබැයි මෙයා ගාව දැන් මේ contact branch එකේ තියෙන්නේ contact එක dev එකේ තියෙන home එක ඊට පස්සේ දැන් මෙයාට කෙලින්ම දාන්න බෑනේ මෙයා පුල් කරලා ගන්නවා මෙන්න එතකොට මේකේ තියෙන කෝඩ් එක මෙයා පුල් කරලා ගන්නවා පුල් කරලා ගන්නකොට අන්න අලුතෙන් මේ ෆයිල් එකක් ඇඩ් වෙලා අන්න ඒක අලුතෙන් ෆයිල් එක ඇඩ් වෙලා තියෙන home.html කියන ෆයිල් එක මෙන්න මේකට ඇඩ් වෙලා අන්න එතකොට දැන් ඉන්නේ ඒක contact එකට එනවා අන්න එතකොට දැන් මේකේ ෆයිල් තුනක් තියෙනවා ඒක readme එක කොහොමද තිබ්බා එස contact එක තියෙනවා contact b කෙනෙක් කෙනා හදපු ඊට පස්සේ home.html එකත් මෙන්න මේකට එනවා ඊට පස්සේ අන්න ඒ තුනම ආයෙ මෙන්න මේකට පුෂ් කරනවා අන්න මෙන්න මේකට පුෂ් කරනකොට අර දෙක කොහොමද තිබ්බා ඊට පස්සේ contact එක contact.html එක මේකට ඇඩ් වෙනවා අන්න එතකොට මෙන්න මේකේ දැන් readme එක තිබ්බා ඊට පස්සේ a කියන person දාපු home.html එකක් තියෙනවා b කෙනෙක් කෙනා දාපු contact.html එකත් දැන් තුනම ඇඩ් වෙලා තියෙනවා හරිනේ අන්න ඊට පස්සේ මෙන්න මේක කලින් වගේම අපි home.html එකට දානවා home මේ main branch එකට දානවා කලින් වගේම මෙන්න මේ main කියන branch එකට දානවා අන්න එතන main කියන branch එකට දානකොටම කෙලින්ම push කරන්න බෑ pull එකක් ගහනවා pull එකක් ගහන readme එක විතරයිනේ තිබ්බේ ඊට පස්සේ මෙන්න මේ දෙක update මොකුත් අප්ඩේට් වෙන්නේ නැහැ ඊට පස්සේ මෙන්න මේක පුෂ් කරනකොට දැන් readme එක තියෙනවා contact එකක් තියෙනවා home.html එකක් තියෙනවා contact එක අන්න මෙන්න මේ තුනම main කියන branch එකට එනවා අන්න ඒක තමයි මෙන්න මෙතනදී වෙන්නේ මෙන්න මේ branches use කරනකොට වෙන්නේ ඊට පස්සේ හරි අපි දැන් බලමු මෙන්න මේක කොහොමද අපේ හරි අපි දැන් බලමු මෙන්න මේක ඇත්තටම කොහොමද යූස් කරන්න කියලා දැන් අපි තියෙනවනේ දැන් අපි මෙන්න මේ local machine එකේ main කියන branch එක තමයි තියෙන්නේ local machine එකේ main කියන branch එක තියෙනවා GitHub එකෙත් මෙන්න මේ main කියලා branch එකක් තියෙනවා හරි ඊට පස්සේ අපි දැන් ඉස්සෙල්ලාම දැන් අපිට එක branch එකක් හදා ගන්න ඕනේ කියලා කියමු dev කියන branch එකක් හදන්න ඕනේ ඊට පස්සේ මම මෙන්න මෙතනින් මේ තියෙනනේ main එකේ view all branches වලට ගිහිල්ලා view all branches වලට ගිහිල්ලා මෙන්න මෙතන new branches කියන එක ක්ලික් කරලා මෙන්න මෙතන dev කියන branch එකක් හදනවා dev කියන branch එක අපිට ඊට පස්සේ මොන branch එක use කරලාද හදන්න ඕනේ කියලා මෙන්න මෙතන select කරනවා දැන් main එක විතරයිනේ තියෙන්නේ අන්න එතකොට ඒ කියන්නේ මෙන්න මේකට අනුව මෙන්න main කියන branch එක අපි dev කියන branch එක හදන්නේ මෙන්න මෙතන main කියන එකේ code ටික අරගෙන තමයි. අන්න ඒක තමයි මෙන්න මෙතනදී අපිට select කරන්න ඕනේ. source එක මොකක්ද කියලා. ඊට පස්සේ create branch කියන එක click කරපු ගමන්
අපිට බ්‍රාංචයක් ඇදලා තින බලාගන්න මේ දැන් මෙන්න මෙතන කලින් තිබි මේන් එක විතරයි තැන ඩෙව් කියන එක තියෙනවා ඉරස මේන් කියන එකත් තියෙන ඔන්න දැන් අපි ඉන්න ඩෙව්ගෙන මේ දැන් ඩෙව් එකෙත් තියෙන readme.md එකක් විතර මේන් එක තියෙනෙත් readme.md ෆයිල් එකක් විතර හරින ඉරස් දැන් ඒත් අප ගිට් එකන ඒත් අප දැන් ඒකර ලෝක මේ ගිට් හබ් එකන අපි හැද ඒත් අප ලෝකල් මැසින් එකේදී ඒක මුකුත් අප්ඩේට්ලා නෑතා දෙමන්න මෙතන බලාගන්න පුළුවන් ගිට් බ්‍රාන් කියල ඉන්ටගරට පස අපි තාම මේන්න එක විතරයි තියෙන් එතවට අපි ගිට් හබ් එක හැදුවට විතරක් මදී අපි අප ලෝකල් මැසින් එක එත් එන්න එහෙම බ්‍රාංචක කදන්නවන අන්න එතකොට ඒකට අපි හදන්න පුලන් ගිට් බ්‍රාංච් කියල ගහලා අපිට හදන්න ඕන බ්‍රාංචකය නම දෙන්න පුළුව අපි දැන් ගිට් හබ් එකෙත් දෙව් කියල බ්‍රාංචයක් හැදුව නම් අන්න ඒ විදිහටම තමයි අපේ ලෝකල් මැසින් එකෙත් බ්‍රාංච කදන්න නන්න තවට ඩෙව් කියල දැමට පස්සේ ඉන්ඩකරටස බ්‍රාංචක ක්‍රියට් න අපි දැන්නේකට ගිට් බ්‍රාන්් ආයමින් ගහ ඉන්ට කළ බලන්න පුලන් අන්න දැන් මේ බ්‍රාංචස් දෙකක් තියෙනවා බලාගන්න පුළුව දැම් දෙව් එකයි මේන් එකයි දෙකම ති මේ මේ කොල පාටිම් මේන් වැල්ල තින්න අපි දැන්ට ඉන්න බ්‍රාංචික න්නේ එට දැන් අපිට එන්න එකට අපි දැන් අපි ඩෙව් එකට යන්න ඕන්නම් අපිට ගිට් චෙකවුට් ඉලස අපිට යන්න ඕන බ්‍රාංචිකේ නම දාලා එන්ට කරට පස්සේ අපි එන්න එකට චෙකවුට්න අන්නතට මේ සුවිච්චු බ්‍රාංච් ඩෙව් කියල වැටන ඊට අපිට දැන් ගිට් බ්‍රාංච් එන්ට කරට පසේ ඩෙව් එකයි මේන් එකයි අපිට දැම් බලාගන්න පුළුව හරින්න දැන් අපි ඩෙව් එක ඉන්න දැන් ඩෙව් එක ්‍රීඩමී.md එක තියෙනවා අර දෙකේම තිබ්බද අන්න ඊළඟට අපි තව බ්‍රාංචස් එකක් ඕන් අපිට තව බ්‍රාංච එකක් ඕන් අපි හදමු හෝම් බ්‍රාංචික දැන එන්නතකොට හෝම් කියන බ්‍රාංචක හදන අපි ඒක හදන්නේ අපි ඩෙව් කියන බ්‍රාංචක යස් කර අන්නත ක්‍රියේට් නිය බ්‍රාංච් අන්න එතකොට හෝම් කියලයක් ඇදවා ඉට ඊට පස්ස අපිට ආයෝනි කටැක් කියලින් ඒ අන්න අපි ඒක හදන්න දෙව් කියන බ්‍රාංචක යස් කර අන්න එතකොට මෙන්න මේ බ්‍රාංචස් තුන තියෙනවා දැන් අපිට ඒක කෝඩ්ඩ මෙතිනින් බලන්න පුළුවන් කටෑක එක තින ඩෙව් එක තින හෝම් එක තින අන්නේ බ්‍රාංචස් දැන් අපි බ්‍රාංචස් හතරත් තියෙන අපි ඒත් අපි ලෝකල් මැසින් ගෙන අපි ලෝකල් මැසින් එක ඒ නිසා එන්න හිටික හදාගන්න ඕන හරිදැන් අපි ගිට් හෝම් කියල බ්‍රාංචිකුත් අදනවා හෝම් කියල බ්‍රාංචිකුත් අදනවා ඒ වගේ අපි ගිට් බ්‍රාංච් කටට් කියල බ්‍රාංචිකුත් අද ඉරස් අපිට දැන් ගිට් බ්‍රාංචස් මොනද තියෙන කියලා බලන්න පුළුවන් ඩෙව් එක තින හෝම එක තින මේන් එක ති කටෑක අන්න මෙන්න මේ පහතමයි තියෙන දැන් අපි ඉන්න ඩෙව් එක අපි දැන් ඊට පස්සේ හෝම එකට චෙකවට්න්න පුළුවන් ගිට් චෙකවට් හෝම් කියල ගහලා ඉරස දැන් අපිට ඉන්න බ්‍රාංචක බලන්න පුලන් අන්න දැන් අපි ඉන්න හෝම් කියන බ්‍රාංචි අන්න ඊට පස්සේ අපිට හෝම් කියන බ්‍රාංචික ඉඳලා අපි කෝඩ් එක ඉඩිට් කරන්න පුළුව මම දැන් home.html කියලා ඉන්ට කරන්න ඊට පස්සේ home.html කියලා ඉන්ට කරලා කෝඩ්ඩයක් ගාව මොක්කරේ හෝම් පේජ් ඊට පස්සේ අපිට දැන් මෙන්න මේක ගිට් ස්ටේටස්යක් ගහල බලන්න පුළුව කොන්ට්‍රක්ටඩ් ෆයිල් එකත් තින home.html කියලා අපිට මෙන්න මේක ගිට් ස්පේස් ගහලා අපිට මේ ෆයිල් ට්‍රැක් කරන්න පුළුවන් ඊළඟට දැන් අපි ස්ටේටස්යක් ගව ආය බලන්න පුළුවන් මෙන්න මේක ට්‍රැක් කරගෙන තියෙනවා ඊළඟට අපිට මෙන්න මේ ෆයිල් එක කමිට මෙසේජ් දාන්න තියෙන්නේ
දැන් අපිට ස්ටේටස් එකක් ගහලා බලන්න පුළුවන් ඕනනම් අන්න දැන් කමිට් කරන්න මොකුත් නෑ කියලා පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙන්න මේක git push origin. දැන් අපි මෙන්න මේක අපි දැන් ගිය අපි ලෝකල් බ්‍රාන්ච් එකේ ඉන්න හෝම් කියන බ්‍රාන්ච් එකේ අපි ලෝකල් බ්‍රාන්ච් එකේ ඉඳලා අපි GitHub එකේ හෝම් කියන බ්‍රාන්ච් එකට තමයි දාන්න ඕනේ. අපිට කොහොමත් දැන් අපි ලෝකල් බ්‍රාන්ච් එකේ හෝම් කියන බ්‍රාන්ච් එකේ ඉඳලා අපිට GitHub එකේ මෙන්න මේ dev කියන බ්‍රාන්ච් එකකට හරි contact කියන බ්‍රාන්ච් එකට හරි main කියන බ්‍රාන්ච් එකකට හරි මොන බ්‍රාන්ච් එකකටවත් අපිට පුෂ් කරන්න බෑ. ඒ කියන්නේ අපි locally home page එකේ home කියන බ්‍රාන්ච් එකේ ඉන්නවා නම් අපි පුෂ් කරන්න පුළුවන් GitHub එකෙත් home කියන බ්‍රාන්ච් එකට විතරයි. හැබැයි අපිට පුල් කරලා ගන්නකොට අපිට හෝම් පේජ් අපි ලෝකලි හෝම් පේජ් හෝම් බ්‍රාන්ච් එකේ ඉඳලා අපිට GitHub එකේ dev කියන බ්‍රාන්ච් එකේ ඉඳලා අපිට කෝඩ් පුල් කරන්න පුළුවන්. ඒ වගේම අපිට main කියන බ්‍රාන්ච් එකේ ඉඳලා අපිට home කියන බ්‍රාන්ච් එකට පුල් කරන්න පුළුවන්. contact කියන බ්‍රාන්ච් එකේ ඉඳලා අපිට කෝඩ් පුල් කරන්න පුළුවන්. හැබැයි අපිට home බ්‍රාන්ච් එකේ ඉඳලා වෙනත් බ්‍රාන්ච් එකකට පුෂ් කරන්න බෑ GitHub එකේ. home කියන බ්‍රාන්ච් එකට විතරයි පුෂ් කරන්න පුළුවන්. හරි අපි දැන් GitHub එකට දාන්න කලින් ඒ කියන්නේ දැන් අපි GitHub එකේ අපි දැන් ඉන්නේ අපි දැන් locally ඉන්නේ home කියන බ්‍රාන්ච් එකේ. අපි home කියන බ්‍රාන්ච් එකේ අපි දැන් කෝඩ් ඔක්කොම මේක කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ පුෂ් කරන්න තමයි. පුෂ් කරන්න කලින් අපි පුල් කරගෙන ඉන්න ඕනේ කිව්වා. අන්න එතකොට දැන් අපි home page එකේ ඉන්නේ. අපි දැන් අපිට ඕන නම් මෙන්න මේ local machine එකේ ඉඳලම අපේ home එකේ ඉඳලා මේ dev එකට merge කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි GitHub එකේ ඉඳලා කරමු. මම GitHub එකේ ඉඳලා කොහොමද කරන්න කියලා පෙන්නන්නම්. දැන් අපි ඒ හින්දා අපි locally ඉන්නේ home branch එකේනේ. අපි locally home branch එකේ තියෙන code ටික අපි GitHub එකේ home branch එකට ඉස්සලා දාමු. ඒකට මම git push origin home කියලා ගෑවට පස්සේ home කියලා දීලා enter කරාට පස්සේ මෙන්න මේක GitHub එකට push වෙනවා බලන්න පුළුවන්. මෙන්න මෙතන මෙන්න දැන් අපිට මෙතන refresh කරලා බලන්න පුළුවන් අපේ home කියන branch එක දැන් main කියන branch එකේ readme.md එක විතරයි තියෙන්නේ. contact එකේ අපිට home කියන එක බලන්න පුළුවන්. අන්න home කියන branch එකේ අන්න home කියන branch එකට අන්න home කියන branch එකට ගියාට පස්සේ readme.md ෆයිල් එකයි මෙන්න මේ අලුතින් ඇඩ් වුණු home කියන එකයි ඇවිල්ලා තියෙනවා බලන්න පුළුවන්. එතකොට home කියන branch එකේ විතරයි ඒක තියෙන්නේ. main එකේ තිබ්බේ නැහැ. අපිට ඕන නම් dev කියන branch එක බලන්නත් පුළුවන්. dev කියන branch එකෙත් ඒ readme එක විතරයි තියෙන්නේ. අපිට contact එකට ඕන නම් ගිහලා බලන්නත් පුළුවන්. contact එකෙත් readme එක විතරයි තියෙන්නේ. දැන් home එකෙත් ඒක විතරයි තියෙන්නේ. අපිට ඊට පස්සේ මෙන්න මේ දැන් අපිට GitHub එකේ ඉඳලා GitHub එකේ home එකේ ඉඳලා අපිට මෙන්න මේක dev කියන branch එකට pull request එකක් දාන්න පුළුවන්. අන්න එතකොට මෙන්න මෙතන pull request කියන එකට ගිහින් new pull request ගිහින් මෙන්න මෙතනදී අපිට දාන්න ඕනේ branch එක select කරන්න පුළුවන්. dev කියන branch එකට තමයි අපි මෙන්න මෙතන මේක විදිහට අපි දැන් home කියන branch එකේ ඉන්නේ. අන්න home කියන branch එකේ තියෙන code එක අපි dev කියන branch එකට තමයි දාන්න ඕනේ. අන්න එතකොට ඒක කරන්න පුළුවන්. අපි dev කියන branch එකට තමයි දාන්න ඕනේ. එතකොට දාන්න ඕනේ කියන branch එක select කරලා මොකේ ඉඳලා දාන්න ඕනේ? home කියන branch එකේ ඉඳන් තමයි දාන්න ඕනේ. අන්න home කියන branch එකේ ඉඳලා අන්න එතකොට මේ දෙක අතර මෙන්න මෙහෙම ෆයිල් එකක් වෙනස් වෙලා තියෙනවා කියලා පෙන්නනවා. අන්න ඊට පස්සේ create pull request දුන්නාට පස්සේ create pull request දීලා මෙන්න මෙතන description එක title එකක් හරි දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන create pull request එක ආයෙ පාරක් දුන්නාට පස්සේ pull request එකක් යනවා. මෙන්න දැන් මෙන්න මෙතන pull request එකක් ඇවිල්ලා තියෙනවා.
මන්නේ ඒ පුල් රික්වෙස්ට් එක යන්නේ දැන් හිතන්නකෝ B කියනෙක් කෙන ඒ කෙනෙක් කෙන දැන් හෝම් එක හැදුවේ අන්න ඒ කියනෙක් කෙන හෝම් එක හදනවා රීඩ් මේ හෝම් එක හදලා එයාගේ ලෝකල් මැසින් එක ඊටවස එයාගේ ගිට්ටබ් එකේ හෝම් කියන බ්‍රාංචකට ඒ කෝඩ් එක දාන්න ඊට පස්සේ එයා හෝම් එක ඉඳලා දැන් මෙන්න මේ පුල් රික්වෙස්ට් එකක් දානවා ඩෙව් කියන බ්‍රාංචික මෙන්න මේ ඩෙව් කියන බ්‍රාංචිකට පුල් රික්වෙස්ට් එකක් දැම්මම පස්සේ මෙන්න මේ දැන් එයා හෝ ඒ කෙනෙක් කෙනා පුල් රික්වෙස්ට් එකක් දාලා තියෙනවා අන්න මේ දාපු පුල් රික්වෙස්ට් එක මේ ඒ ප්‍රොජෙක්් එක ලීඩ් කරන කෙනට බලන්න පුළුව ඩස අන්න එයාට පුළුවන් ඉටස මෙන්න මේක දැ මෙයා රික්වෙස්ට් එකක් දාලා තියෙනවා විතර ඒගැන මෙන්න මෙතන ඉඳලා මෙයා හෝම් කියන බ්‍රාංචක ඉඳලා ඩෙව් එකට දාන්න ඕනි කියලා රික්වෙස්ට් එකක් දාලා තියෙන තාම ඩෙව් එකට වැටිලනෑ ඒකත් ඕන්නන් අපිට බලන්න පුළුවන් අපි දැන් මෙයා පුල් රික්වෙස්ට් එකක් දැම්මා ඒත් දැම් මේ දැම්මෙන මේ ඩෙව් කියන බ්‍රාංචි රියාට පස්සේ රික්වෙස්ට් එකක් දාලා විතරයි තියෙන්නේ ඩෙව් කියන බ්‍රාංචි රියාට පස්සේ රික්වෙස්ට් එකක් දාලා විතරයි තියෙන රීඩ්මීඩ් ඒක තම ඇවිල්ලනේ අන්න එතකොට මෙන්න මේ පුල් රික්වෙස්ට් කියන එක ටෙක් ලීඩ් එකන මේ ප්‍රොජෙක්් ලීඩ් කියලා බලන්න පුළුවන් ඊට පස්සේ එන්නේ මෙන්න මේක ක්ලික් කරාට පස්සේ එයා අරය හදපු කෝඩ් එක හරි නම් ඒ කියන එක කෝඩ් එක රිවියව් කරලා මෙන්න මෙතන මර්ජ් පුල් රික්වෙස්ට් දීල කම්ෆර්ම් මර්ජ් කියන එක දුන්නට පස්සේ කම්ෆර්ම් කරාට පස්සේ අරය දාලා තිබ රික්වෙස්ට් එක ඇක්සප්ටෙන් අන්නකට ඇක්සප් වෙනකොටම අර හෝම් කියන බ්‍රාංචිකේ තිබ්බ කෝඩ් එක ඩෙව් කියන බ්‍රාංචිකට එන දැම් මෙන්නමති දැම් පුල් රික්වෙස්ට යම්මුකුන්නෑ දැන් ඩෙව් කියන බ්‍රාංචිකට ගයාර පස්සේ ඩෙව් කියන බ්‍රාංචික තමයි දැන් අප මේ ඉන්නේ ඩෙව් කියන එක home.html එක readme.md එකයි දෙකම තියෙන හෝම් එක අන්න ඒ දෙකම තියෙන හැබැයි කන්ටැක් එක ඒක නෑ කන්ටැක් එක ඒක නෑ මේන් එක ඒක මොකුත් නෑ හරි මෙන්න මේ විදියට තමයි අප ගරුප් ප්‍රජෙක්් එකක් කරන්නේ ඊළඟට ඊළඟට පුළුවන් දැම් වෙන කෙනෙක්ට දැන්ගේ ඒ කෙනෙක් කෙනනේ ද මෙම කරේ දැන් ඒ කියනෙක් කෙන හෝම් පේජ් හෝම් රාංචකින්දල එයාගේ කෝඩ් එක අප්ඩේට් කරනවා ඊටස බී කෙනෙක් කෙනට කන්ටෙක් බී කෙනෙක් කෙනෙක් වෙනම කන්ටෙක් බ්‍රාංචක අප්ඩේට් කරන්න පුළුව අනතුට එයාගේ මැසින් එක ඉදලා එයත් මෙන්න මේටිකම කරන්න අන්නේ විදියට තමයි ප්‍රොජෙක්් එකක් වෙන්නේ එහෙනම් බීඩිය කොඳන ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂය කරන්න ඒවගේ මේ වගේ වීඩියස් දිගනම් බලන්න මගේ චැනලක සබස්ක්‍රයිබ් කරුම් තිය